මේ විශාල ගල් පර්වතය මේක ලෙනක් අරහතුන් වහන්සේලා වැඩ සිටි ගුහාවක්. මේ කටාරන් කපා තිබෙන්නේ එයයි. හැමදාම කොහොමද උගතක් තියෙනවා. ඒ කාටද ගහපුවා තියෙනව නේද? ඒ වහල වල් ගහන්න වගේද? මේ හාරලද? ඔව් ඉඳන් හොහරලා. මේ මෙතන මෙලියම් මෙර අඬ සබ හැදෙන්න තියෙන මේ ගලද නැත්නම් මොකක් හදද? ෆවුන්ඩේෂන් එකේ පිච්චර හේතු කරපු ගලක් නේ. දැන් කාලේව තමයි ප්‍රස්තාවකරණය කරා. පුතාට ඉතින් කුමීටි යටත් නිකන් නෑ මොකුත් නෑ. ඒ ගල් ගොහාට බාහිර ඔය තියෙන්නේ අන්න ඔතනින් මේ හවහට මේ දාලා තියෙන පාද මෙතන. බලගෙන ඉන්නේ නේද? එතන මිනින් එන්නේ උඩින්. කටාරන් කොට ඇති ආකාරය. අකුරක් බලන්න ඕනේ ඒ උඩට. මේ සම්පූර්ණ සෙල්ලිපි 47ක් තියෙනවා මේ ලෙන්ලිපිත් එක්ක. දේවල් පුරවලින් පටන් ගන්න ඉඳන් අපි කියන්නේ 33 කියන්නේ දෙවනපිය කියන්නේ දෙවියන් කියව මහාය කියන්නේ ලජ්ජිත රජතුමාගේ තාත්තා. මහාය මහලෙනේ කියන්නේ මේ රජතුමාගේ ලොකු පුතාගේ ලෙන කියන එක. එයාට අය කියන්නේ කුමාරයා. මහා අය කියන්නේ රජතුමාගේ යුවරජ ඊළඟට රජ වෙන්න ඉන්න කෙනා. ඒ වගේ එයාගේ නමෙන් තමයි මේ ගොඩාක් ලිපි මේ දිග ලිපි තේරුම් ලියලා තින්නේ. කාගේ නමෙන්ද? කාගේ නමෙන්ද? ලජ්ජිත් රජතුමාගේ නම. මම අර උඩට කියන්නේ තව තියෙන කොට. නෑ පොතේ. එතකොට මේ තව සියලුම දෙනාට මේක ඉන්න සුදුසුයි කියලා හාමුදුරුවෝ කරවලා දෙනවනේ. සමහර කට්ටිය කරන කෙනා ලියනවා මේ මම තමයි මේක කරවලා දීලා කියලා ලියනවා. මේක මේ රජිත් කුමාරයා විසින් කරවපු ලෙන කියලා තමයි කියන්නේ. සමහරව ධමරුචි තෙරහලෙනේ කියලා කියනවා. ඒ තෙරුන්ට ඒ තෙරුන්ගේ ලෙනේ. ධම ආයා හිතේ කුසහලෙනේ කියලා. කාණක් අය කතර දිගේ තියෙනවා. ලොකු පුතා ඕක අමාරු. ඔය තාපොත්තක් නෙවෙයි යන්න. දැන් ඉතින් කකුල් දෙන අමාරුයි දැන් නවලින් ටික තමයි